අද ඔයා මොනවද උදේට හැදුවේ? ඔන්න මමත් උදේට යන්න තමයි ලෑස්ති. මුලින්ම හාල් ටික ලිපේ තියාගන්නවා මේ විදිහට. අද මට හිතුණා අල කිරි හොද්දක් හදන්න ඕන කියලා. ඉතින් අල ටිකක් තැම්බෙන්න තියලා මම පොල් ටික ගාගත්තා. ඊට පස්සේ ලොකු ලුණු ගෙඩියක් කපාගෙන ඒකට මම මිරිස් එකතු කරලා උම්බල කඩ ටිකක් වැඩිපුර දාලා ඒකට මම එකතු කරගන්නවා කහ කුඩු, ඒ වගේම උළුහාල්, තව එකතු කරගන්නවා අබ කුඩු, ඒ වගේම තුන පහ කුඩු. ලුණු අපි ඉතින් රසපදමට එකතු කරලා මේ එකතු කරන්නේ දිය කිරි දැන් ඉතින් ලිපේ තියාගන්නවා. මං ඒ ටික හැදෙනකම් මේ විදිහට තව අමු සම්බලක් හදන්න ලොකු ලුණු ගෙඩියක් කපලා තක්කාලි ටිකක් කෑලි ලොකුවට කපලා ඊට පස්සේ අමු මිරිස් ටිකක් මෙහෙම එකතු කරලා ලුණු කුඩු, ගම් මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු සහ උම්බල කටය එකතු කරලා දෙහි ටිකක් වැඩිපුර නිස්ම ටිකක් දාලා මේ විදිහට හොඳින් පොඩි කරගෙන ඒක පැත්තකින් තියුවා. ඔන්න දැන් අපේ හොද්ද නටනවා. මම මෙන්න මේ වෙලාවේ රම්ප කරපිංච එකතු කරලා ඒකට ටික වෙලාවක් තියුබඩ පස්සේ තඹගත් අල ටික මේ විදිහට සුද්ධ කරලා එකතු කරගන්න. ඔන්න මගේ බත හරි ගිහිල්ලා මං ඉතින් බත හලා ගන්න. මේ විදිහට බත හලලා මහදු මරින්නේ බොහොම ඉස්සර කාලේ තාමත් ඉතින් අපේ ගෙදර නම් හදනවා මේ විදිහට. ඔන්න දැන් මේ වෙලාවේ මම මිටි කිරි ටික එකතු කරලා මේක කැටි නොගැහෙන්න හොඳට ඇඳි ගන්නවා. මෙන්න මේ වෙලාවේ තමයි අපි එකතු කරගන්නේ කුරුඳු පුත්. මේ වෙලාවේ දැම්මම හරිම සුවඳයි. මේ විදිහට හදලා බලන්න. ඔයා කිරි හොද්ද, අල කිරි හොද්ද හරිම රසට තියෙවි. ඔන්න ඉතින් දැන් කන්න තමයි තියෙන්නේ. අල කිරි හොද්ද හදලා අමු සම්බලයි බිත්තරෙකුත් හදලා මම ගත්තා. එහෙනම් අපි උදේට කමු. ගිහින් එන්නම්.